ඔව්. මට අර හුඟක් තැන් වලින් තදවීම ආපුවෙන්. අර බඩේ වෙන. ඔව්. ඒක මම කරනවන්නේ ඉබේම අර නිකන් ලොකු තදවීමක් වගේ. මට හිතෙන්නේ මම බඩ පස්සට දාගෙන ඉන්නවා වගේ තද කරලා. ඔව්. ඒක නැද්ද වෙලාද දන්නේ එහෙනම් තමයි දැනෙන්නේ. ඒක තමයි අක්කා මෙතන තියෙනවානේ චක්‍රයක් ඒක අවදි වෙනවා ඒක. ඔන්න පිටිපස්සෙන් යෝදී සමානයි. අර නිකන් හිතේ හදවතේ පොඩි නිකන් සතුටක් වගේ ඇති වුණා. අර ඒකේ තමයි අර කඩ වෙලා වගේ දිලක් වගේ එහෙම දැනෙනවා. ඔව්. දැන් නම් ඉතින් අර හිතේ අර හැමතිස්සෙම පවතිනවනට මූසලකමක් වගේ අපේ ඒක නැතුව දෙමින් තියෙනවා. දැන් හැමතිස්සෙම අර හිතේ ගම්මන හේතුවක් නැතුව හරි ඉතින් සතුටවත් වගේ ඉන්න පුළුවන්. දැන් පිළිලා වගේ. ඔව්. ඒ මන්ද මේ දෙයක් කියන්නේ මගේ මේ කටේ මේ අර කම්මුල් දෙකෙන් කොනේ නිකන් මේ සස්සයක්. මට ඒක නිකන් කියන්න තේරෙන්නේ සස්සයක් වගේ දැනෙනවා. සස්සයක්? ඔව්. සස්සයක් කියන්නේ කියන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. නිකන් ඒවල කියන්න තේරෙන්නේ නැහැ. ඒක මොකක් හරි මට දැනෙනවා නිකන් අර පිටක් වගේ අර පැණි රසක්වත් ඒ වගේ රසයක් නෙවෙයි. දැන් අමුතු රසයක් දැනෙනවා. ඒක ඉතින් අර එක වෙනස්කම් වෙනවා ශරීරයේ. ඒක ඔයාලා අවුලක් නෑ නෙච්චරයි. නෑ ඒක අවුලක් නෑ. ඒක මට ඒක දැනෙනවා ඒතරේ කියන්න වයිදී පෞද්ගලික වරේ කියන දැන් රසයක් කියනවා හොඳයිනේ දහම් රසේවත් එයිනේ. කතා කරන්න වෙලාවක මේ ඔය වගේ කියන්න. ඔව්. මම කියලා සුවපත් කරන්න. අන්නේ එහෙම තියෙනවා. නිකන් වේවුලන ස්වභාවයක් තියෙනවද තෝල්ලේ හක්ක එහෙම? නෑ. එහෙම නෑ. මට එහෙම වෙන්නේ නෑ. අර එදාර නිකන් අර එතනනවා වගේ ස්වභාවයක් තිබුණා. මට අර ভাইබ්‍රේෂන් එන්නේ දැනෙන්නේ. ඒක එක්කෙනාට එක විදිහට. එක්කෙනාට ඉතින් හිතයි. ඔව්. දැන් ඔයාගේ තද වෙනවා බඩ තද වෙනවා කිව්වේ ඉතින් ඒ අරගේ අර ভাইබ්‍රේෂන් එක තමයි ඔතන. ඔව්. අර කෙනෙකුට එන්නේ විදිහකට කෙනෙකුට විදිහකට කාටවත් එකම විදිහට එන්නේ නැහැ කොහොමද නේද? නෑ ඒක වෙනස් විදිහට එන්නේ. දැන් අර එක එක්කෙනා දැන් මේක අවබෝධ වෙච්ච කෙනා කියන්නේ එකම දේ නමුත් වෙන විදිහකට තමයි කියන්නේ. ඔව් නේ. ඔව් හැබැයි කියන්නේ එකම දෙයක්. ඔව්. එයාගේ දැන් සරදෙච්ච විදිහ නෙවෙයි. තව කෙනෙකුට මට වෙන විදිහ එහෙම නෙමෙයි දැන් තියෙන්නේ. ඔව් ඔබ ලැබුව අවබෝධය කාටවත් මෙහෙමයි කියලා කියන්න බෑ ඉතින්. බෑ අන්න හරි ඔව්. කතාවක් හදනවා ඉතින්. ඔව්. ලැබිච්ච භාෂාවට අනුව කතාවක් හදනවා. භාෂාවක් නැත්නම් ඒක කොහොමවත්ම බෑ. බෑ. ඒකට භාෂාවක් නෑ නැත්තම්. භාෂාවක් නෑ නේද? භාෂාවක් නෑ ඒකට කියන්නේ. මම ඔයාට කියනවා මේ මොකද්ද කරත්ත කොළඹ මම ගෙඩියක් කාලා මම රස කියන්න කියනවා. ඔව්. ඔයා කියනවා ඒක පැණි රසයි කියනවා. පැණි රසයි. ඔව්. හැබැයි ඔයා පැණි රසයි කිව්වට ඇත්තටම ඔයා ඒක ඒ පැණි වලට සමාන කරන්නේ ඔයා පැණි කාපු හින්දානේ. නමුත් මේක ඇත්තම රසය ඔයාට කියන්න බෑනේ. ඒ අඹ ගෙඩිය රසය කියන්න බෑ. ඔව්. ඒ වගේ තමයි මේකත් මේක කියන්න බෑ. බෑ. ඒ දහම් රසය එනාට දැනෙන විදිහට. අන්න හරි. ඒ දහම් රසය මේක මේ අපි දන්න විදිහට ඒ භාෂාව හරහා හරි අමාරුවෙන් තමයි දෙන්නේ මේක. ඔව් අම්මා භාෂාවකට හරවන්න බැරි තරන්නේ. හරි. ඒ කියන්නේ භාෂාවක් නෑ ඒකට. ඒක නිකන් ස්වභාවයක්. දැනෙන විදිහ සිද්ධියක්. ඔව් ස්වභාවයක්. ඔව්. මොකද ඔක්කොම සිද්ධි කියලා ගැනීමක් තියෙන්නේ. හරියි.
ඉස්සෙල්ලා වෙච්ච සිද්ධිය නෙවෙයි දැන් වෙන්නේ. යන්න හරි. දැන් මේ කතාව ඒ වගේ තමයි වෙනස්. දැන් අපි ඉස්සෙල්ලා භාවනාව කරා දැන් වෙන සිද්ධියක්. ඔව් දැන් මේ කතාව. පොඩි සාකච්ඡාවක් කරා. ඉතින් අර කතාවක් හදනවා. කතාවක් එනවා එළියට. එනවා 아무තු වෙනස් වෙයි ඒකට මොන දිදී යන්න තියෙන්නේ. අන්න හරි. වෙනස් වෙයි යන අලුත් විතරම අලුත් දෙයක්. මේක තේරුම් ගන්න ඉතින් අමාරුයි. එහෙම අර මොකද භාෂාවකින් හරියටම කියන්න බෑනේ. දැන් භාෂාවකින් දෙන්න බෑ කියලා දෙන්න බෑ. බෑ. ඒක තමන් තුළින්ම අහු වෙනවා නේද දවසට. එහෙම නේද සර්? ඔව් ඒක තමා තුළින් අර තමාව දකින්න දවසට. මේ හොයන්නේ තමන් හොයන්නේ මේ. තමන් හම්බෙච්ච දාට මේ ප්‍රශ්නේ ඉවරයි. දැන් මේ කතා කරද්දී අර නාලලේ එකතු වෙලා වගේ ලොකු අමුතු දෙයක් ඒක ප්‍රඥාව. අර අපිට දැන් ඒක දැනි තමයි එන්නේ නේද සර්? අන්න හරි. දැන් ඔයා එළියට දානකොට ඒක අතනින් දැනෙනවා. දැන් මුලින් අපිට නැති මුලින්ද වේදනාවක් පුරුදු නැති කරනකොට. දැන් කවුරු හරි අර කතාවට උත්තරයක් දෙන්න දෙනවට ඉස්සෙල්ලාම දැන් අපි දෙවියන්ට සම්බන්ධ වෙන ශේන ගෝන්නේ. මොනවා කියන්නවත් තේරෙන්නේ නැහැ. දැන් ඉතින් අපි ඇත්තටම මේ දවස් ටිකේ අර මේවට පස්සේ ගමන් එනවා. ටිකක් ගලාගෙන එනවා කවුරුද කතා කරනවා කියන්නේ. කතාවක් එනවා. සර් කියන්නේ දැන් සර් මට දේශනාවක් දෙනවා කියන්නකො. මම අහගෙන ඉන්නවා. දැන් හරි මට තේරෙනවා වැටහෙනවා ඔක්කොම. හොඳට තේරෙනවා. ඊට පස්සේ මට ටිකකින් මෙලව දෙයක් මතක නැහැ. අන්න හරි. අන්න මේ සංකේතය. ඒක හරි. ඒක තමයි. මේ කියන්නේ ඒක අල්ලගන්න එපා. අල්ලගන්න බැහැ සර්. අල්ලගන්න නැහැ. ඒක ඉවරයි. ඒක ඉවරයි. මට එහෙම අල්ලගන්න බැහැ ඉතින්. අනිවාර්යයෙන්. අර මතකයක් නිකුත් නැහැ. නෑ. ඒ කිව්ව සිද්ධි ටික හොඳට දැන් අහගෙන ඉන්නවා. අර මතක නැහැ නේද? ඒක ඒ වෙලාවට ඉවරයි. ඔය කතාවත් එහෙම තමයි. ඔයා දන්නේම නෑ කතාවක් ගිහින් ඉවරයි. ඒ අවශ්‍යද කිව්වා ඒක මන් දන්නේ නැහැ මොනවද කියලා. අන්න එතනයි අර මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය හරි. අන්න එතන. මට ඇහුනේ නෑ මම කිව්වේ. ඒකනේ ප්‍රයත්නෙන්නේ. අනිවාර්යයෙන්. දැන් ඉස්සෙල්ලා මේ වැටීම ඇත්තටම දන්නේ නැහැ ඉතින් මේක දැන් අර මටම මම කියා ගන්නවා වගේ දෙයක් තියෙනවා. ඔව් ඒක තමයි වෙන්නේ. ඔයා තමයි කියාගන්නේ. මේ ස්වභාවයෙන් තමයි ස්වභාවය. ඔයාව පොලිස් වෙනවා. කතා කරන ඔයා පොලිස් වෙනවා. ඔයා මම කන්නාඩිය ඔයා ඒකෙන් ඔයාව දකිනවා. අර ඇතුළ සුද්ධ වෙන්න තමයි එකෙන් පිරෙනවා නේද? අනිවාර්යෙන්. අර කන්නාඩි ජරා වෙලා තියෙනවා. ඒක පිහපුවාම තමයි ඔයා හරියට පේන මාසෙදී. පිහන්න පැහැදිලිව පේනවා. ඔයාගේ අඩුපාඩු මාව පේනවා. අන්න හරි. ඔයාගේ අඩුපාඩු තමයි මෙහෙන් යන්නේ. ඔව් අපි දැන් ඉස්සෙල්ලා අපි දැක්කේ නෑනේ සර්. අන්න අපි මොනවද කරන්නේ කියක් නෑ. කියන්නේ මොනවද කියක් නෑ. ඒක පාරට කඩාලා විඳලා දානවනේ. දැන් නේද අපි දැකලානේ කියන්නේ. අනිවාර්යයෙන්. අර අපි ගමන් දකින්නවා. අන්න එතන ප්‍රැක්ටිස් එකෙන් වෙන්නේ ඔක තමයි අර දැක්කත් ඒකෙන් වටිනාකම ඒකයි නේද? ඒකෙන් තමයි ඔය ස්ටෙප් එක නගින්නේ. නැත්නම් මෙතන පාඩමක් දෙන්න පුළුවන් දෙයක් නෑ. නෑ. දැක්ක විතරයි කියන්නේ ඔතන තමයි. ඇහුනොත් ඇහුණා විතරයි.
අර ප්‍රැක්ටිස් එකෙන් අර ඒක නා වර්ධනය වෙනවානේ. වෙනවා ඒකෙම ජීවත් වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ පැය 24 මෙයා ඉන්නේ ඒක තමයි. ඔව් ඒ වගේ දෙයක් තියෙනවා. තමන්ගේ අවධානයට සුට්ටක් ඉන්න පුළුවන් ගැතිය තියෙනවා. අනේ ඒ කියන්නේ දවසම අර මාගේ එන්ටන්නේ අන්න හරියට. ඒකට ඒක තමයි. එතකොට මං ඉන්නේ වන්තලනේ. අන්න යටිපතුල ගෑවෙන එකට මට කෙහිය යනවනේ. ඉතින් මට හිතෙනවා මේ අවශ්‍ය දෙයක් වෙන්නේ තු මම දෙන් කෙරෙන්නේ. ඒක ඇති වුණාම නවත්තයි. අර පේන ඇහෙන දැනෙන ලෝක වලින් අයින් වෙනවා ඒ. ලෝකෙම අයින්. මේ ස්වභාවය තමයි අපිව කලකවන්නේ. ඒකට ඕන විදිහට දැන් අපිව අල්ලලා තියාගෙන කරගන්න. සත්‍යයක් සේරම අරහන් වෙනවා. අරහන්. ඒ කියන්නේ අරහන්. අර කිව්වේ අරහන් සම්මා සම්බුද්ධ කිව්වේ ඕම සම්මා සම්බුද්ධ අරහන් වෙනවා. ඉවර කරනවා. අරහන් නැත් ඒ කියන්නේ ශූන්‍ය වෙලා යනවා. යමකට තැනකට කෙනෙකුට කිසි තැනකට බැඳෙන්නේ නැහැ යා. මේ මොකුත් නැති තැනකට මේ අපි යන්නේ නේද? මොනවත්ම නෙමෙයි ඒකට. මොකුත්ම නැහැ. මොනවත් හොයාගන්න යනවත් මොනවත් නෙවෙයි අන්තිමට නැති තැනකට තමයි යන්නේ. ඔකර මැදමාවත. නේද? අපි නෑ කිව්වොත් අනිත් පැත්තෙන් තියනවා කියන රහුව වෙනවා. ඔව් ඒකෝර අන්තයකට යනවා කොහේ හරි එකක් ආවම ඒ ඉන්න මැද. ටිප් නෑ කියන තැනට කතා කරන්නේ. ටිප් නෑ නැත්නම්. ඔව්. ඕක තමයි අවබෝධය. අර දැනුමත් ඕන 150ක්. කියන්නේ බෑ. 50යි 50යි. අත්‍තරම මේ මෝඩම වෙලක් බෑ මේ කාලේ. බෑ ඒ දැනුම ඕනේ. පරණ ගත්ත දෙකක ඇදලා ගන්න වෙනවා. කියන කර කඩුව ඕනනේ යුද්ධෙට. අතපය අරන් ගිහලා හරියන්නේ නැහැ නේ අනිත් කට්ටිය කඩුවක් අරන් යනකොට. අපිටත් ඒ කඩුව මුවහත් කරලා තියාගෙන ඉන්න ඕන. ඕනට පාවිච්චි කරුවා හපවයි කොපි දාගත්තා. ඒ වගේ තමයි. නින්ද අඩු වෙනවා නේද සෝන්දෙන්ද? ඔව් ඒක මුලදී පොඩ්ඩක් තියෙනවා නින්ද පොඩ්ඩක් අඩු වෙන ස්වභාවයක් තියෙන එක මටත් තිබ්බා. ඒ කියන්නේ නින්ද දෙනවා. ඉදිරියම ටික. ඔව්. නින්ද හොඳින් නින්දක් දෙනවා. ඒකට හොඳටම දෙනවා. ඉක්කොලම මාන්නේ දිගටම ඒ පාන්දර ඉතින් අවුලන්න තු වෙලාවට හැරෙනවා. ඔව්. ඊට පස්සේ අර එතන ඉඳන් පොඩ්ඩක් භාවනා කරන්න හිතෙනවා. යන වෙලාවක් ලිමිට් එකක් නෑ. ඔය ඒක විදිහට ඉන්න පුළුවන්. එහෙම. එතන ඉඳන් අර ඊට පස්සේ ස්වභාවයෙන්මත් එක ටිකක් නේ ඒ කාලේ පටන් ගත්තට පස්සේ ඒකේ මාමත් එක්කම ඒ විදිහටම වැඩ ටික කරත් මොනවා කරත් රටාවක් තියෙනවා. ඔව්. ඉතින් මනේ අපි මේ ඔය යන්නම් වාලිනේ. යන්නම් වාලි දැන් මම මොකද්ද කරන්නේ කියන එක දැනගෙන යනවා. දැන් කරන්න දෙයක් නෑ. දැන් කරන්න දෙයක් තියෙන්නේ. කරන දෙයක් සම්මානයි විතරම අන්නේ කරන්න දෙයක් නෑ. බලන්නවල්ල ගන්න ගියා හරි අමාරුයි. ඔව් අරගෙන පාන්දර නැගිටලා කරන්නේ. දැන් ඉඳගත්තා. ඔව්. කරවින්නයි අමාරු. හැමදාම කරන්න බෑනේ මේ මොකක්වත් මේක ඉවර වෙන්න ඕන. ඉවර වෙනවනේ. එතකොට අර ඉවර වුණාට පස්සේ අර එක්ෂණයක් නැහැ ඉන්නේ. ඒක බලන් ඉන්නයි මේ බුඩි කරන්න වෙනවා අපි බලන් ඉන්නවා. ඒ කියන්නේ වැඩේ කරන. එයා කරගෙන යනවා. ඒක අපි කරන්න ඕනේ. අපිට කරන්න දෙයක් නැතුව යනවා. ඒක ප්ලෑන් නෑ ජීවිතේ. අනාගතේ හදන්නේ නෑනේ හිත දවසක් අපිට
මේ හිත දවසක් ගැන හිතන්න අඩු වෙනවා. සෑහෙන අඩු වෙනවා. වෙනවා. දැන් මොකද මොනදියක් දෙනවත් ලොකුට අවධානය දෙන්න අඩු වෙනවා. නේ. ඒ කෙරෙන්නට තියෙන්නට කියලා හිතලා ඉන්න පස්සේ තියෙනවා. මොන දෙයක් අතර පස්සේ ඉන්න ගතිය නේ. නෑ. ඒක කෙරෙන්න. දැන් මොකද ඉතලක් පස්සේ යන්නේවත් දැන් වටින දෙයක් පරිස්සම් කරන්න යනවත් ඒක නෑ. ඒක පිළිච්චෙන් දෙන්නේ. අර පිටිවිලි වලට වටිනාකමක් දෙන්නේ නෑ. නෑ. එයා එනවා යනවා වලාකුලක් වගේ එනවා යනවා. ඒක දකින්න. යාර නිකන් පෙරදීගෙන යනවා. ඉන්නවා වෙලාවට ඇවිල්ලා මේ මොනවද කියවනවා ආරම්භ කරනවා ඉතින්. දෙන්නේ කින්නෝනේ මේක කරන්නේ තමයි කියවන්නේ කියන. ඔව්. අර එයාට පන්නලා අර වැඩේ කරනකොට හරි ඉතින්. සමහරවිට කැටිවිලි මතයි මහාන් සෙන්ටරල් දිස්ත්‍රික්කෙද. ඔව්. එන්නම් මම කියන්නද? හොඳයි එහෙනම් හරි. ජය වේවා. ජය වේවා. තිරුවන් සරණයි.